නෑ නෑ. යක්ෂියේ ඉතින් අද වීඩියෝ එක නම් වගාව වීඩියෝ එකක් නෙවෙයි. කොරියාවේ තියෙන ලස්සනම තැනක් පෙන්වන්න තමයි ඉතින් යන්නේ. ඉතින් මෙතන නම් තියෙන්නේ අපේ ගෙවල් ළඟ. ඉතින් අපි මේ ගෙදර ගාවේ ඉඳන් පයින් යන එක. ඉතින් පුංචි නෝයාගේ තාත්තට බායි කියනවා. ඉතින් මට හිතුණා ගෙවල් ළඟ තියෙන පාක් එක ගාවට තාත්තා දුවේ එක්කන් යන්න. ඉතින් තාත්තා තමයි ඉතින් දව්වට ආවේ. අද යාට ඇවිදින්න පුරුදු කරන්න කියලාත් හිතුණා. ඉතින් මෙතන ගොඩක් නිදහසේ තමයි ඉන්න පුළුවන්. පේනවනේ ඉතින් මෙතන තියෙන දසුන් ටික ලස්සන. මෙහි ඉතින් මේ වගේ රස්නි කාලෙට තමයි මේ වගේ කොළ පාටට ඉතින් බලන්න පුළුවන්. මට නම් ඉතින් හරි ආසයි ඉතින්. අපි ලංකාවේ මිනිස්සු ඉතින් ගස් කොළ වලින් පිරිච්ච ලෝකයකනේ ජීවත් වුනේ. ඉතින් මෙහි රස්නි කාලෙට විතරයි ගස් මල් වල ලස්සන ඉතින් පේන්නේ. බලන්නකො මේ තියෙන අඹදාස්. බලන්නකො ලස්සන. ලංකාවෙත් අඹදාස් ඉතින් තියෙනවනේ ඕනෑම ගෙදරක. හැබැයි ලංකාවේ තියෙන්නේ කහ පාටයි තැඹිලි පාටයි තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් මෙතන බයි වෙච්ච කල එකක් තමයි තියෙන්නේ. ඉතින් ඈතට මාරම ලස්සනයි මේ මල් ටික ඈතින් දකිද්දි. ඉතින් පුංචි නෝයා උන්චිල්ලාවේ වාඩි වෙලා ලස්සනට ඉන්නවා බලන්නකො. එයා දන්නවා ඉතින් එයාගේ වීඩියෝ එකක් තමයි ගන්න කියලා hina වෙවි ඉන්න ලස්සන. වීඩියෝ කරනවා නම් ඕනම කොහොලමක් කරයි පේනවනේ ඉන්න ලස්සන. එයාට ඉතින් ඔන්න ඔහොම නිදහසේ ඉන්න තමයි එයා ගොඩක්ම ආස. ඉතින් මේ වගේ තැන්වලට මෙහි කොරියන් කට්ටිය ගොඩක් අය එනවා. ඉතින් අපාත් එකේ ඉතින් මෙහි ඉතින් අපාත් කියන බිල්ඩින් එකේ හිර වෙලා කාමර වලට හිර වෙලා ඉන්න මිදුලක්වත් නැහැ. ඉතින් මෙහි මේ වගේ තැන් ගොඩක් තියෙනවා පාක්. පේනවනේ ඉතින් මාත් ඒ අතරේ එක එක කොලම් කරා ඉතින් වීඩියෝ වලට. ඒ අතරේ පුංචි විත් මං ගැන බලන් ඉන්නවා. බලන්නකෝ ඉතින් මේ ඇවිල්ලා අම්බලම වගේ තැන. ඉතින් මේවා ලංකාවෙත් තියෙනවනේ. ඉතින් මේ අම්බලම කියන්නේ ඉතින් මෙතන නිදහසේ කට්ටිය ඇවිල්ලා පාක් එකට ආවම වාඩි වෙලා කය ගහන්න පුළුවන් තැනක් තමයි ඉතින් කියනවනම්. මෙතන මං දැකලා තියෙනවා ආච්චිලා වගේක් නම් ඇවිල්ලා කතා කර කර ඉන්නවා. ආච්චිලා විතර නෙවෙයි ගොඩක් කට්ටිය එනවා. මෙහෙම ඉතින් ආයෙත් මේ විදිහට අඹදාස් මල් තියෙනකොට ගොඩාක් ලස්සනයි බලනකො පාර දෙපැත්තේ මල් තියෙන විදිය. ඉතින් නෑ ඇවිදින්න පුරුදු කරා පුංචි නෝයේ මැනිකඩ. ඇවිදිනට වඩා ඉතින් වටපිට බලන්න තමයි ඉතින් අස බලන්නකො කකුල් තියෙන හැටි. බලන්න එක කකුලක් තියලා අනික් කකුල තියෙන දිහා අනේ ඉතින් බලන්න මල්ලේකට කකුලෙන් ගන්නවා. ඉතින් අතන මගදී ඉතින් කට්ටිය අපිට යාළුවොත් හම්බුණා. යාළුවෝ කියන්නේ ඉතින් මෙතන අඳුරන්නේ නැහැ කොරියන් නැන්දලා මාමලා ඉතින් දැකලා පුංචි නෝයි මැනිකෙත් එක තමයි ගොඩක් ආසිතලා කතා කරන්නේ. අපේ පුංචි මැනිකෙත් ඉතින් අඳුරනවා වගේ ඇඟිල්ල අල්ලගෙන ඉන්නවා අත්හරින්නේ. අර ඒක තමයි කියන්නේ. බලන්න ඉතින් මෙතන මේ නැන්දත් බලු පැටියෙක් අරගෙන තමයි ආවේ. ගොඩක් මේගොල්ලෝ එළියට යද්දි මම දැකලා තියෙන බල්ලෝ පූසු අරන් යන සමහර අය වඩාගෙන යනවා. හිතන්නේ ඉතින් ළමෙක් වඩාගෙන යනවා කියලා. ඉතින් අහනවා අපේ පුංචි නෝයි මැනිකේ වයස කීයද ඉතින් එයා මොකද කරන්නේ. ඉතින් මං කිව්වා මේ පැත්තේ ඩේකෙයා එකට තමයි යන්නේ. හා පැත්තේ ඩේකෙයා කගාව තියෙන පාක් එකට තමයි ඉතින් අපි එක්කන් ගිහින් පස්සේ අහනවා කොරියන් පුළුවන්ද කියලා. ඇත්තම ඉතින් ලංකාවේ භාෂාවට වඩා එයා කොරියන් භාෂාවට තමයි උත්තර නම් දක්වන්නේ. ඉතින් එයාලත් එක්කම ඉන්න නිසා වෙන්න ඇති. මේ බලන්නකො ඉතින් වටපිටාවේ ගස් ටික. හැබැයි ඉතින් ලංකාවේ නම් මේ වගේ ගස් ටික දැක්කම අනික කැලෑවක් වගේ නේද එහෙම කිලින්. ඒ වුණාට දැන් අපි ලංකාවේ මේ රටට ඇවිල්ලා ලංකාවේදී එපා වුණේ මේ වගේ ලස්සන ගස් දැකලා අපිට එපා වුණා. ඒ වුණාට මෙහෙදී මම නම් හරි ආසයි ලොකු ගස් පොඩි ගස් ඔක්කොම එක තැන තියෙනකොට නිකන් ලංකාවේ හැංගීම් එනවා. මෙහෙදී මේ කාලේට විතරයිනේ බලන්න පුළුවන් කොළපාට දසුන්.
බලන්නකො මෙහි පාලම් තියෙන විදිහට මෙතන මේ රැට උනත් එන්න හැකි හැමතැනම ලයිට් තියෙනවා. බලන්න ලී පාලම ලස්සනට හදලා තියෙන විදි නිදහසේ ඇවිල්ලා කන්න පුළුවන් මෙතන මේ තියෙන විදිහට වටපිටාවේ ලස්සන විඳින්න පේනවනේ. ඉතින් මම චූටි නුයි මනිකෙතා පොඩි දාංගලයක් දැම්ම. එයාටත් ඉතින් දඟලනවා නම් එයාට මාර සතුටු ඉතින් කියා ගන්න බෑ. ඉතින් දුවනවා නම් පනිනවා නම් හරි හැපි එකේ තමයි ඉන්නේ. පේනවනේ ඉතින් වටපිටාව පාලම් වල හරි පිරිසුදුයි. හැබැයි මං දන්නේ අතු ගන්නද කියලා. ඉතින් මෙහෙ ගොඩක් අය තමන් ගෙනාපු දේත් අරන් යනවා. ඇත්තම කිව්වොත් බලු කියන්නේ මං ඔයාලට කිව්වා බලු පැටව වූස් පැටව අරන් එනවා කියලා. එයාලගේ ජරාව අරන් යන්නේ. ඊටන් එයාලා බෑග් අරන් එනවා. ඉතින් ලංකාවේ නේද? ලංකාවේ නම් එහෙම නෑනේ. මේ වගේ පාක් එකට આવොත් ඒගොල්ලෝ ජරා කරොත් එතනමනේ බලු පූසෝ මේගොල්ලෝ එහෙම නෑ. ඉතින් ඒව හිටන් මේගොල්ලෝ තමන්ගේ දේවල් තමන් කිසි දෙයක් දාන්නේ අරගෙන යනවා. ලොඩන්ගෙඩියක් හම්බුණා. ඉතින් නැත කෙනෙක්ගේ මේක කන්න හදන්නේ. ඉතින් හැට දැක්ක වෙලේ ඉඳන් ඉල්ලනවා. Bye. Bye. Cuti manika. Hindi mo gani pandeo. Ande. Ano ko yo? Mukaron na bala na pinumi. Dodang kanna yanni. ඉතින් එයාට දොඩම් බික කවන්න නම් ඕනේ නැහැ. ඉතින් මේවල ඇට නැහැ මේ දොඩම් වල. ඉඳ බය වෙන්න දෙයක්වත් නැහැ. මෙයාට දුන්නාම මෙයා ටික ටික මීට තමයි ඉතින් කන්නේ. බලන්නකො තනියම අතට අරන් කන විදිය. කොහොමද ඉතින් අපිට කවන්න බෑ. පොඩි කාලෙන් දැන් අවුරුද්ද ඇවිල්ලා ඉතින් එයා ගොඩක්ම කැමති. ඉතින් ගොඩක් කියන්නේ කැමති මෙයාම තනියම කන්න බොන්න තමයි ඉතින්. බලන්නකො ඉතින් රස කරන විදිය. දැන් පෙන්වන්න යන්නේ මෙන්න මේ පංජාතිය. මම නම් මේක ලංකාවේ දැකලා තියෙනවා. අපේ වෙල්වල තියෙනවා. බලන්නකො මේක ඔයාලත් දැකලා තියෙද කියලා. මේක ඉතින් මෙහෙත් තියෙන මෙතන වගුරු බිමක් වගේ තැනක් තමයි. ඒකයි ඉතින් මේක හැදිලා තියෙන්නේ. බලන්නකො මේක නිකන් පිච්ච මල් වගේ. හැබැයි පිච්ච මල් නන් නෙවෙයි. මේවා වැටවල් වලට තමයි ගොඩක් මෙහෙ තැනෙන්නේ. දැන් නම් ඉතින් මල් වත්තකට ඇතුල් වුණා වගේ නේද? දැන් ඉතින් පෙන්වන්න තියෙන ගොඩක් මල් වර්ග තමයි. මේක මේ මල් වර්ගේ ලංකාවේ තියෙනවා. මම හැබැයි නම නම් දන්නේ නැහැ. මේකේ ගොඩාක් ලස්සන පාට. අර ඔයාලට ඈත පේනව නේද? ගහල. බලන්නකෝ ගහලා තියෙන හැටි. දැන් ඉතින් පඩිපෙළක් දිගේ නැගගෙන තමයි ඉතින් යන්න හදන්නේ. මෙහි ඉතින් පඩිපෙළ ඔක්කොම තියෙන මේ වගේ ලී වලින් හදලා. හරිම ලස්සනයි. ඉතින් මෙහි දිරන්නේ නැහැ. ඔය පේනවනේ තාත්තයි දූ නම්මට බායි. මාව දාලා ඉතින් ඒ දෙන කොහේ යන්නද? බලන්නකො කඳුඩ ලස්සනට පඩිපෙළ හදලා තියෙන විදිය ගස් එක්ක හරිම ලස්සනයි. තනන ඔන්න ඉතින් ඕගොල්ලෝ එක්කන් යන්න හදන්නේ ලස්සන තැනකට. ඉතින් මේ තියෙන්නේ මැටි පාර. මෙතන තමයි ඉතින් මම කිව්ව තැන. මේ මැටි පාර පා ගන්න ගොඩක් කට්ටිය එනවා. ඉතින් මෙතෙන්ට සෙරෙප්පු නැතුව තමයි යන්න ඕනේ. මෙතන හරි සිසිල්. පාලන කට්ටිය එක්සර්සයිස් කරන විදිය මේක ගොඩක් හදලා තියෙන ලේ ගමනේ යන්න ඉක්මනට. මේ ඉතින් සෙරෙප්පු දාගෙමනේ ගෙවල් වල ඇතුලේ කට්ටිය ඉන්නේ. බලන්නකො ඉතින් සෙරෙප්පු නැතුව මේ වගේ මැටි පාරක පාගනකොට ෆයිනස් ගස් අස්සේ බලන්න ඉතින් මෙහි ඇවිදින්න තියෙන පාක් එක කොච්චර දුරද කියලා. ඉතින් දැන් මම ඔයාලට ගොඩක් තැන් ලස්සන තැන් පෙන්නුවා. ඉතින් මං කිව්ව පටන් ගද්දි මේ අපේ ගෙවල් ළඟ කියලා. ඉතින් බලන්නකෝ පාක් එකට යන තැන ලස්සන, පාක් එක අවසානයේ ලස්සන. ඉතින් මේ වගේ ලස්සන කොරියාවේ ලස්සන තැන් ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.